හයි මේ තමයි මගේ ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ යන පළවෙනි ට්‍රිප් එක. සහ මගේ පළවෙනි මිනි බ්ලොග් එක. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක යන්න. අපි මේ කොහෙද යන්නේ බලන්න. අද අපි ඇවිත් ඉන්නේ හික්කඩුවට. අපි ස්ටේ එකට තෝරගත්තේ හික්ක සීක්‍රට් ලේක් විලා එක. එතන එන්වයරන්මන්ට් එකත් හරිම ලස්සනයි. අපිට ඕන උනේම කට්ටියත් එක්ක හරිම රිලැක්ස් එකේ එන්ජොයි කරන්න පුළුවන් තැන. මේ තමයි අපේ රූම් එක. ඉතින් මම ප්‍රෙග්නන්ට් හින්දා අපි ෆස්ට් ෆ්ලෝර් එකේ හැමදේටමත් පහසු වෙන විදිහට මේ රූම් එක තෝරගත්තා. මොකද ඉතින් ඉස්සර වගේ නෙවෙයිනේ. දැන් හැමදේම කරන්නේ අපේ පැංච ගැන හිතලා තමයි. මේ විලා එකේ හැම රූම් එකකටම ලස්සන ගාඩන් ඇන්ඩ් පූල් වීව් එකක් තියෙනවා. ඉතින් අපේ රූම් එකටත් ලස්සන වීව් එකක් තියෙනවා. And there's a place that I've dreamed of, where I can free my mind. I hear the sounds of the season and lose all sense of time. මේ විලා එකට හික්ක සීක්‍රට් ලේක් විලා කියන්න හේතුව තමයි මේ. විලා එකේ ඉඳන් ලේක් එකට යන්න වෙනම පාත් එකක් තියෙනවා. I'm moving far away. ඊට පස්සේ අපි මුලින්ම කළේ පූල් එකට ගියපු එක. හැබැයි ඉතින් ඒක වීඩියෝ කරන්න නම් බැරි වුණා. කාලෙකින් ගියපු ට්‍රිප් එකක් හින්දා ඒ මූමන්ට් එක එන්ජොයි කරන එක තමයි වැදගත්ම දේ. අපි හවසේ සන්සෙට් එක බලන්න හික්කඩුව බීච් එකට ආවා. මේ වගේ යාළුවොත් එක්ක නිදහසේ කාලය ගත කරන්න ලැබෙන එකට මං හරිම කැමතියි. විශේෂයෙන්ම මේ කට්ටියත් එක්ක. You don't have nights like this, or it'll be morning before it ends. The kind you don't forget, worth every dollar you overspend, until you find the last forever, make your bed, crazy good company. You don't have nights like this, unless you got friends like these. ඊළඟ දවසේ උදේ අපි විලා එකෙන් චෙක් අවුට් වෙලා එන ගමන් මෙන්න මේ රෙස්ටොරන්ට් එකෙන් බ්‍රෙක්ෆාස්ට් ගත්තා. එතන ඉන්ටීරියර් එක හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට අපේ හික්කඩුවේ ගමන නිමා වුණා.